හායි කොහොමද ඉතින් ඔයාලට? මේ ඉන්නේ සමන් කුමාර. මෙයා හරිම කපටි. අනික අය කරන ඒවටත් එයා ලකුණු දා ගන්නවා. හැම වෙලේම කාව හරි කපන්නම තමයි try එක. හැබැයි ඔන්න මේ සතියේත් මෙයාට දෙවනි පාරටත් ප්‍රොමෝෂන් එකක් හම්බෙනවා. එතකොට මේ ඉන්නේ චන්ද්‍ර කුමාර. අනික අයගේ වැරදි වලටත් මෙයා තමයි බැනුම් අහන්නේ. හැමෝටම උදව් කරලා පොඩ්ඩ මිසුන ගමන් බැනුනුත් අහගෙන මෙයා තාමත් එකම තැන. ඉතින් ලෝකෙත් කැරකෙන්නේ නරක මිනිස්සුන්ගේ පැත්තටමයි නේද? චන්ද්‍ර කුමාරලා වගේ හොඳ මිනිස්සු හැමදාම පරදිනවා වගේ නේද? හරි. අද අපි බලන්න යන්නේ එහෙනම් මෙන්න මේ කතාවේ ඇත්ත නැත්ත මොකද්ද කියලා තමයි. මුලින්ම බලමු ඇයි දැන් මේ නරක මිනිස්සු හැමදාම දිනන්නේ කියලා. නරක මිනිස්සු දිනනවා තමයි. හොඳ අයට සාපේක්ෂව මෙයාලා හරි ඉක්මනට තමන්ගේ ගෝල් එකට යනවා. ඒකට එක හේතුවක් තමයි මෙයාලා හිතන්නේ ලෝකෙ මෙයාලගේ පැත්ත කියලා. මේ විදියට හිතලා තමයි යාලා නිතරම වගේ වැඩ කරන්නේ. ඉතින් කරුමෙට වගේ සමහර වෙලාවට ලෝකෙත් යාලගේ පැත්තටමයි කැරකෙන්නේ. දෙවැනි එක තමයි යාලට කිසිම දෙයක් ගැන වරදකාරී හැඟීමක් දැනෙන්නේ නැහැ. එයාලා කරපු බොරු රැවටීම් කාට හරි මහා නරක විදියට සලකපු හැටි මේ කිසි දෙයක් යාලට ගාණක් නැහැ. එයාලට හරි සනීපෙට රැට නින්ද යනවා. තුන්වෙනි එක තමයි යාලා මේක ගේම් එකක් ගහනවා වගේ හරිම ලේසි විදියට තමයි කරන්නේ. අනික් අයව තාලලා පෙලලා පොඩි කරලා හරි කමක් නැහැ. එයාගේ දිනුමට එයා යනවා. ඉතින් මේ නරක මිනිස්සු හරිම ඉක්මනට දිනනවා. ඔයා වගේ හොඳ අය බස් එකේ යද්දි වෙන කෙනෙක් වගේ කකුල පාගපු එකටත් ඔයා එයාට සෝරි කියනවා. ඔන්න ඕක තමයි ප්‍රශ්නේ. ඒ වුණාට ඔයා හිතනවද නරක අයගේ දිනුමේ අවශ්‍ය ගොඩක් කල් තියෙනවා කියලා? අපෝ නෑ. එයාලා ඉක්මනට දින්න වගේම කවදා හරි දවසක ඉක්මනටම පරදින වෙලාවත් අනිවාර්යෙන්ම එනවා. මොකද එයා දිනන්නේ හොඳ විදිහට නෙමෙයි. ඉතින් කවදම හරි තැනක වරදින්න පුළුවන්. දැන් අපි බලමුකෝ චන්ද්‍ර කුමාරලා වගේ හොඳ අයට මොකද වෙන්නේ කියලා. ඒ වගේ හොඳ අය හැමදාම පරදින්නේ නෑ. ඔයාට මුලින්ම පේන්නේ හැමදාම වරදිනවා වගේ. ඒත් ඒක එහෙම නෙමෙයි. ඔයා හෙමින් තමයි ඔයාගේ දිනුම් කණුව ළඟට යන්නේ. හරියට හා වගේ හිබ්බගේ රේස් එක වගේ. හිබ්බ හෙමින් ගියාට හිබ්බ දින්න. ඔයත් හෙමින් ගියාට ඔයත් කවදා හරි දිනනවා. සහයේ දිනුම සමන් කුමාරලාගේ වගේ ඉක්මනට පරදින ගමනක් නෙමෙයි. ඔයාගේ දිනුම කාටවත්ම කවදාවත්ම නැති කරන්නවත් බැරි එකක්. මොකද ඔයා ඉලක්කයට යන්නේ හරිම සාධාරණ විදිහට. කාටවත් කරදරයක් නොකර හැමෝටම උදව් කරගෙන කාගේවත් හිත රිද්දන්නේ නැතුව ඔයා යන ගමන ටිකක් ස්ලෝ වුණත් ඒකේ අන්තිම වීව් එක හරිම ලස්සනයි. නරක මිනිසුන්ට ඒ වගේ ඉලක්කයකට ලං වෙන්න තියා හිතන්නවත් බෑ. මොකද කවදම හරි දවසක් එනවා නරක අයට යාලා කරපුවා මතක් වෙලා අනිවාර්යෙන්ම රැයට ඇස් දෙකවත් පියාගන්න බැරි වෙන. හැබැයි ඔන්න ඉතින් එදාට ඔයාට එහෙම නෑ. ඔයාට හරි සනීපෙට නින්දයයි. ඉතින් එයාලා කලින් දින්න කියලා ඒක හැමදාටම වළංගු නෑ. ඔයාගේ ඔය අවංකකම කරුණාවන්තකම කියන්නේ දුර්වලකමක් නෙමෙයි. ඒක ඇවිල්ලා ඔයාගේ ක්වොලිටි එක. ඒ වගේ ක්වොලිටි එකක් අර වගේ මිනිස්සු ගාව ඇත්තෙම නෑ. එයාලා නිකන් පුස් චරිත විතරයි. හැබැයි මතක තියාගන්න ඕනවට වඩා කාටවත් ඔයාව පාගන්න දෙන්නත් එපා. මොකද කරුණාවන්තකම කියන්නේ මෝඩකමක් නෙමෙයි. ඒ හින්දා හදවත වගේම මොලෙත් පාවිච්චි කරන්න. ඉතින් ඔයාගේ කරුණාවන්තකම අවංකකම ඒ විදිහටම තියාගන්න. ඔයා හොඳ කෙනෙක් විදිහටම හැමදාම ජීවත් වෙන්න. ඔයාට හැමදාම වරදින්නේ නැහැ. ඔයා දිනන දවසත් වැඩි ඈතක නෙමෙයි. ඔන්න මීට පස්සේ කවුරු හරි නරක කෙනෙක් ඔයාව කපාගෙන දිනලා පෙන්නුවොත් මාත් ඔතනට එනකම් පොඩ්ඩක් කොහොම ඉන්නකෝ කියලා හිනාවක් දාන්න. ඔයා දිනද්දි සමහර විට යා බිම්මටම සමතලා වෙලා ඉඳී. ඉතින් චන්ද්‍ර කුමාර දිනන දවසත් වැඩි ඈතක නෑ. ඔන්න මේ වගේම තවත් වීඩියෝ එකකින් ආයෙත් එන්නම්. වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාලා ඔයාගේ තෙරපිස්ට සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. නැත්තම් ඔයාගේ ගමනට වටින දේවල් ගොඩක් ඔයාට ඉස්සරහට මිස් වෙයි. එහෙනම් ගිහින් එන්න.